අයිබෝන් මම මිදි ශ්‍රී ලංකා ආයතනයේ රමින්දු දේශප්‍රිය මේ මා විසින් කරනු ලබන සිංහලෙන් PHP ඉගෙන ගැනීමේ පාඩම් මාලාවේ 4 වෙනි පාඩම. අද මම ඔයගලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ PHP arrays පිළිබඳව. මේකෙදී මම උගන්වන්න බලාපොරොත්තු වෙනවා arrays කියන්නේ මොනවද? ඒවා PHP වලදී අපි කොහොමද යොදාගන්නේ? ඊට පස්සේ PHP වලදී අපිට arrays එක කරන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන් functions කීපයක් ගැන. ඉස්සෙල්ලාම අපි බලමු PHP වල අපි array එකක් define කරගන්න විදිය. සාමාන්‍ය variable එකක් හැටියටම තමයි array එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි ඒක define කරගනිද්දි මේ array කියන විශේෂ වචනය යොදා ගන්න ඕනේ. ඊට පස්සේ වරහන් ඇතුලේ අපි ඒ array එකට දාන දත්ත ටික ඇතුළත් කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා ඇති මොකක් හරි programming language එකක් පාවිච්චි කරලා තියෙනවා නම් array එකක් කියන්නේ කිසියම් දත්ත එකතුවක්. මේකේ විශේෂත්වය තියෙන්නේ සෑම දත්ත ඊතමයකටම කිසියම් ඉන්ඩෙක්ස් එකකින් ඒක ඇක්සස් කරන්න අවස්ථාව ලබා දීම. ඒ කියන්නේ මොකක් හරි දත්ත ඊතමයක් තියෙනවා නම් array එකක ඒකට විශේෂිත වූ ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ඒ ඉන්ඩෙක්ස් එක හරහා අපිට ඒ දත්තය ලබා ගන්න පුළුවන්. PHP වැඩ කරන්නේත් එහෙම තමයි. මේ ඉන්ඩෙක්සස් වලට අපි PHP වලදී කියන්නේ keys කියලා. එහෙම key එකක් assign වෙනවා array එකක තියෙන හැම data එකකටම. දැන් ඒ අනුව බිඳුවේ ඉඳන් තමයි assign වෙගෙන යන්නේ. මෙතන 23 කියන අගයට බිඳුව කියන key එක assign වෙනවා. රමින්දු කියන එකට 1 කියන key එක assign වෙනවා. මේ 3 කියන එකට 2 කියන key එක assign වෙනවා. ඒ වගේ එහෙම තමයි වැඩ කරන්නේ. දැන් මෙතන විශේෂත්වය පේන ඇති මේ array එකේ ඔයගොල්ලෝ Java ගේ programming language එක පාවිච්චි කරලා තියෙනවනේ. ඒ programming languages වල array එකක් හදනවා නම් අපි array එකට ඇතුළත් කරන්න පුළුවන් එකම වර්ගයක දත්ත විතරයි. ඒ කියන්නේ integer type data enter කරනවා නම් integer type data විතරයි array එකට දාන්න පුළුවන්. නමුත් PHP වල එහෙම දෙයක් නැහැ. PHP වල පුළුවන් අපිට ඕනම දත්ත වර්ගයක් array එකක් ඇතුළට දාගන්න. ඒ කියන්නේ එකම array එක ඇතුලේ දත්ත වර්ග කීපයක් තියාගන්න අපිට අවස්ථාව දීලා තියෙනවා PHP වලදී. එහෙම කතා කරගෙන යද්දී දැන් PHP වල තියෙන වෙනත් programming languages වල වගේම තමයි index එකක් හරහා දත්තයක් access කරන්න ඕන. මේ myArray කියන එකේ කොටු වරහන් දාලා අපි index එක දුන්නාම ඒ දත්තය අරන් අපිට ලබා දෙනවා. ඒ කියන්නේ බිඳුව කියන index එක දුන්නාම 23 කියන අගය තමයි ලබා දෙන්නේ. 1 කියන එක දුන්නාම මේ රමින්දු කියන අගය ලබා දෙනවා. අපි බලමු මේක ඒ විදිහට වැඩ කරන්නේ කියලා. ඔව් මම 23 සහ රමින්දු කියන අපි ඉල්ලපු විදිහට ඒවා ලබා දීලා තියෙනවා. හරි ඊළඟට අපි තව array එකක් define කරමු. new array කියලා. දැන් මෙතනදී ඔයගොල්ලන්ට මතක ඇති මෙතනදී අපි මොකක්වත් key එකක් දෙන්න ගියේ නැහැ. මේ array එකේදී. නමුත් අපිට PHP වල අවස්ථාව ලබා දීලා තියෙනවා key එක manually define කරන්න. අපි දැන් array එකක් හදනවා නම් මට පුළුවන් 23 කියලා key එකක් දීලා ඒකට මෙන්න මේ සමාන සහ වඩා කුඩා ලකුණු දෙක එකෙන් තියලා තමයි අපි මොකක් හරි key එකකට value එකක් assign කරන්නේ PHP වලදී. මම මේ 23 කියන එකට hello කියලා දානවා. ඊට පස්සේ තව විශේෂත්වයක් තියෙනවා මේ key එක හැම වෙලේම සංඛ්‍යාත්මක අගයක් වෙන්න ඕනේ නැහැ. ඒක string එකක් වුණත් වෙන්න පුළුවන්. ඒක ඊටාත්ම විශේෂ අංගයක් PHP arrays වල. මට පුළුවන් මම name කියලා රමින්දු කියලා දාගන්න පුළුවන්. ඊළඟට age කියලා integer value එකක් වෙන 22 වුණත් දාගන්න පුළුවන්. හරි. ඔන්න දැන් මම අලුතෙන් array එකක් define කරා. ඔහොම. දැන් මට ඕනේ නම් මේ අලුත් array එකේ මොකක් හරි මේ key එකක් හරහා value එකක් access කරන්න අර විදිහටම තමයි එකත් access කරන්න ඕනේ. අපි කියමු මට ඕනේ මේ name කියන අගය එළියට ලබාගෙන print කරන්න කියලා.
මම කියනවා new array වල name කියන කොටු වරහන් යොදා ගන්න ඕනේ. name කියන අගය මට print කරලා දෙන්න කියලා. එතකොට අර රමින්දු කියලා තව අගයක් ආවා. අපි මේ උඩ රමින්දු කියලා print වෙන එක අපි comment කරලා අයින් කරලා දැම්මොත් මේ දෙකම ඒක පාරක් විතරක් print වෙයි රමින්දු කියලා. හරිනේ. දැන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඕනම index එකක් අපිට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම key values අපිට define කරගන්න පුළුවන් අපේ array එකේ තියෙන data වලට. ඊට පස්සේ ඒ key values integer වෙන්නත් පුළුවන්, string වෙන්නත් පුළුවන්, වෙන දත්ත වර්ගයක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ array එකකට ඕන දත්ත වර්ගයක් දාන්න පුළුවන්, දත්ත වර්ග මිශ්‍ර කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒව access කරන්න සාමාන්‍ය විදියට කොටු වරහන් ඇතුලේ key එක දුන්නාම ඒ key එකට අදාළ value එක අපිට access කරන්න පුළුවන්. ඊළඟට අපි මෙහෙම දෙයක් කරගන්නත් පුළුවන්. multi dimensional arrays කියන සංකල්පය ඔයගොල්ලෝ අහලා ඇති. ඒ කියන්නේ arrays ඇතුලේ තියෙන තවත් arrays. අපි ඒ විදිහට 2 dimensional array එකක් හදාගමු. මම හදානවා අලුත් array එකක්. ARR කියලා. මම මේකට මට අවශ්‍ය keys දාගන්න. අර මම my array කියලා එකක් ඉස්සෙල්ලා හදාගත්තා. ඒක නිසා මම my කියලා මේකට assign කරගන්නවා අර ඉස්සෙල්ලා හදපු my array එක. ඊට පස්සේ new කියලා දැන් මේ හදපු new array එක assign කරගන්න. හරි. ඔන්න ඊට පස්සේ මට පුළුවන් මේ අලුතෙන් හදපු මේ ARR කියන array එක හරහා අර arrays ඇතුලේ තියෙන data print කරගන්න. මේ new array කියන array එක ඇතුලේ තියෙන age කියන value එක ගන්න ඕන. 2 dimensional arrays access කරන හැටි ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා ඇති වෙන languages වලදී ඒ විදිහටම තමයි මේකෙත් කොටු වරහන දැම්මා. මේ new කියන key එක මගෙන් අදහස් වෙන්නේ මේ new array කියන array එක. ඒ new array කියන array එකේ age කියන value එක තමයි print කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේක. මේ age කියන value එක. ඒ කියන්නේ 22 කියන එක print වෙන්න ඕනේ. මේ echo statement එක.